දකුණේ පෞරාණිකම පෙරහැරක් හැටියට බොහොම අභිමානයෙන් අපිට හඳුන්වා දෙන්නට පුළුවන්, මතක් කර දෙන්නට පුළුවන් මේ ඓතිහාසික හික්කඩුව ජනන්දාරාම විහාරස්ථ පෙරහැර පිළිබඳව අපි අමුතුවෙන් අටුවා ටිකක් කතා කළ යුතු නැහැ. 115ක් වසර 115ක් කියන්නේ දිගු ඉතිහාසයකට හිමිකම් කියන පෙරහැරක් බව අපි මතක් කරන්න ඕනේ. හික්කඩුව ජනන්දාරාම පුරාණ මහා විහාරාධිපති අතිපූජනීය දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක හික්කඩුවේ ඥානරත්න නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඒ වගේම එහි සභාපති නලින් රවීන්ද්‍ර, ලේකම් ඩී චන්ද්‍රානි මෙනවිය, බාණ්ඩාගාරික ටානියා නිරාශා මෙනවිය ඇතුළු සංවිධායක මණ්ඩලය අපි මේ වෙලාවේ බොහොමත්ම ගෞරවයෙන් ඉතාමත්ම ආදරයෙන් සිහිපත් කරනවා. එවන් වූ සංවිධාන ශක්තියක් නැතුව මෙලෙස අපමානීය කාර්යයක් කෙලෙස නම් කරන්නද? ඒ සංවිධාන ශක්තිය නිසාවෙන් තමයි මෙතරම් සාර්ථකව මේ 2026 වර්ෂයේ වෙසක් මහෝත්සවයට සමගාමීව මේ ආදරණීය සංස්කෘතික දායාදය අපේ ආදරණීය පරපුරට තිලින කරන්නට හැකියාව ලැබුණේ. ලොකු කුඩා සැමගේ එකමුතුවෙන් අද දවසේ බොහොමත් විචිත්‍රවත් පෙරහැර මංගල්‍යයක් කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ බොහොමත් අභිමානයෙන් මෙලෙස වීදි සංචාරය කරන මොහොතේ අපේ කමට පනපවන, අපේ කම අගයන, අපේ චාරිත්‍ර අනාගත පරපුරට උරුම කර දෙන්නට ඒ උතුම් දායාදයන් අනාගත පරපුරට දැක බලා ගන්නට ඉඩහසර උදා කර දෙන මේ උතුම් වූ පෙරහැර මංගල්‍ය සමගින් අපි ආරාධනා කරනවා එක්කන්නට අත්වැල් බැඳ ගන්නට ඔබ සැමට අපත් සමගින්. ඔබේ ශක්තිය, ඔබේ සහයෝගය නිසාවෙන් තමයි මේ ආදරණීය කාර්යය අභිමානයෙන් යුතුව ශ්‍රී ජනනන්දාරාම විහාරස්ථ ගරු නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ඒ ආදරණීය දායක සභාවට සාර්ථකව කරන්නට හැකියාව ලැබුණා. නගරේ ප්‍රධාන පුරවැසියා හික්කඩුව නගරාධිපති නීතිඥ යසස්වින් ගොඩකන්ද මැතිතුමන් ලබා දෙන සහයෝගය, මන්ත්‍රී මණ්ඩල ලබා දෙන සහයෝගය අපි මේ වෙලාවේදී බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒත් එක්කම තමයි හික්කඩුව පොලිස් ස්ථානාධිපති එස් ප්‍රියංකර මැතිතුමා පූර්ණ මැදිහත් වීම මම හිතන්නේ එතුමාට දවස් පුරාම මේ වෙනුවෙන් පුදුමාකාර කැපවීමක් කළා. කාර්ය මණ්ඩලයත් මේ කටයුතු කරගෙන යන ආකාරය අපි මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම රථවාහන අංශය අපි මතක් කරන්න ඕනේ. රථවාහන අංශය මේ සඳහා ලබා දෙන පොලිස් ලබා දෙන සහයෝගයත් ගෞරවයෙන් ඒ වගේම තමයි අපි නරඹන හිතවතුන්ට මතක් කරන්නට ඕන මග දෙපස ඉඩකඩ ලබා දීලා ඔබේ සහයෝගය ලබා දෙන්න පෙරහැර ගමන් කරන මාර්ගය ඔබ මගට එන්නට එපා. මග දෙපසට වෙලා ඔබ හොඳින් පෙරහැර දැක බලා ගන්නටත් හැකියාව ලැබෙනවා. ඔබ පෙරහැර ගමන් කරන්නට ඉඩකඩ ලබා දුන්නොත් ඔබේ ආරක්ෂාව ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙලා මේ සොඳුරු දායාදය දැක බලා ගන්නට විඳින්නට කියලා ආරාධනා කරන ගමන්ම අපි ආරාධනා කරනවා ආදරණීය නරඹන හිතවතුන්ට ඔන්න ඔබ පුනා බලා සිටි ඒ අසිරිමත් මොහොත ඔබේ net මානයට දිස්වෙන අපූර්ව තමයි අපට දකින්නට හැකියාව ලැබෙන්නේ. ඒ උතුම් වූ පෙරහැර මංගල්‍ය දැක බලා ගන්නට විඳින්නට එකතු වන්නට කියලා මැදිරියෙන් අපිට ඇමතුමක් දෙනවා. සජීවීව විස්තර විචාරය ආරම්භ කරන ලෙස ඒ අනුව අපි සජීවී විස්තර විචාරය මෙතන සිට තවමත් අපි ආරම්භ වෙනවා. ඔබට දැක බලා ගන්නට පුළුවන් හොට්ලෙක්ස් සජීවී නිල Facebook පිටුවෙන් ඔබට මේ පෙරහැර සජීවීව දැක බලා ගැනීමේ අවස්ථාව නිරන්තරයෙන්ම උදා වෙනවා. කස කණ්ඩායම සරත් මහත්මයා ප්‍රධාන අම්බලන්ගොඩ කස කණ්ඩායම අද දවසේ සරත් මහත්මයා ප්‍රධාන අම්බලන්ගොඩ කස කණ්ඩායම මේ පෙරහැරට අභිමානයක් කරමින් පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් කරද්දී අපි මතක් කරන්නට ඕන කණ්ඩායම සඳහා දවසේ සමාදර දායකත්වයේ ලබා දෙන්නේ ලක්සවි හાર્ඩ්වෙයාර් අධිපති එම් වරුණ කුමාර මැතිතුමා. වරුණ කුමාර මැතිතුමාගේ ඒ සමාදර දායකත්වයේ ඇතිව තමයි අද දවසේ සරත් මහත්මයා ප්‍රධාන අම්බලන්ගොඩ කස කණ්ඩායම මේ අපූර්ව පෙරහැරට ඔවුන්ගේ අපූර්වත්වයේ එක් කරමින් 115 වතාවක පොඩිත් එක් තමයි පෙරමුණේ ගමන් කරන්නේ. අම්බලන්ගොඩ සරත් මහත්මයාගේ කස කණ්ඩායමට
අනුග්‍රහයක දායකත්වය ලබා දෙන්නේ හික්කඩුව ලක්ෂවි හාඩ්වෙයාර් අධිපති එම් වරුණ කුමාර මැතිතුමයි. අපි එතුමාටත් අපේ ස්තුතිය පළ කර සිටිනවා. අම්බලන්ගොඩ සරත් මහත්මයාගේ කස කණ්ඩායම අප ඉදිරියෙන් දැන් ගමන් කරන්නේ. අපි නැවතත් මතක් කරනවා පෙරහැර නරඹන ආදරණීය හිතවතුන්ට කස පහරක් වැදෙන්නට කලින් ඔවුන්ට මාර්ගය ඉඩකඩ ලබා දුන්නොත් බොහොම හොඳයි කියලා තමයි අපිට හිතෙන්නේ. ඉතින් ඒ නිසාවෙන් අපේ මේ නර්තන ශිල්පීන් ශිල්පිනියන්ට ඔවුන්ගේ දස්කම් විස්කම් අපූර්වට ඔබේ නිර්මාණයේ එලි පෙහෙලි කරන්නට ඉඩ අවකාශය මාර්ගයේ හොඳින් ලබා දීලා පෙරහැර නරඹන්නට දැක බලා ගන්නට එක්වන්නට කියලා අපි ඔබට නැවතත් මතක් කරමින් කණ්ඩායම මේ පෙරහැරේ ගමන් කරන ආකාරය තමයි අප ඔබට දකින්නට මේ මොහොතේ හැකියාව ලැබෙන්නේ. ඔඩිලක්ස් වීඩියෝ ටීම් Facebook ඔස්සේ ඔබට මේ අපූර්ව වූ පෙරහැර සජීවීව දැක බලා ගැනීමේ අවස්ථාවත් උදා වී ඇති වග අප බොහොමත් සතුටින් තමයි නැවතත් ඔබ වෙනුවෙන් සිහිපත් කරන්නේ. නදීෂ හරි අපූර්ව ඇඳුමක් ඒගොල්ලන්ගේ තියෙන්නේ මොනර පිලක් ඇඳුමේ සඳහන් වෙනවා. අම්බලන්ගොඩ සරත් මහත්මයාගේ කස කණ්ඩායම එතෙන් තවමත් කස කරුවන් තමයි අප ඉදිරියෙන් ගමන් කරන්නේ. ඒත් එක්කම හික්කඩුව නගර සභාවේ ජල බෞසරය ගමන් කරනවා. මේ වෙලාවේ අපි මතක් කරන්න ඕනේ. මා මුලින්ම මතක් කළා හික්කඩුව නගරයේ ප්‍රධාන පුරවැසියා නගරාධිපති නීතිච්ඡ තුමන් විශේෂයෙන්ම අපිට ලබා දෙන සහයෝගය පිළිබඳව විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ නිසා මම මතක් කළේ හික්කඩුව නගරාධිපති නීතිඥ යසස්වින් ගොඩකන්ද මැතිතුමා හික්කඩුව නගරයේ ප්‍රධාන පුරවැසියා සිහිපත් කරන්න ඕනේ. මේ වෙලාවේ හික්කඩුව නගර සභාවේ ජල බෞසරය මා හිතනවා හික්කඩුව නගර සභාවේ ජල බෞසරය පාර තෙත් කරනවා යන නර්තන කණ්ඩායම් වලට ඒ වගේ විශේෂ අල්ලියතුන්ට මොකද පාරේ රස්නය අඩු කිරීමක් කරන්නේ. ඒ වගේම තමයි අප ඉන් අනතුරුව ඔන්න දකින්නට හැකියාව ලැබෙන අපට පහත රට නර්තන සම්ප්‍රදායේ අපූර්වත්වය කියාපාමින් පහත රට නර්තන සම්ප්‍රදායට ආලෝකයක් එක්කන පහත රට මුතු හේවිසි කණ්ඩායම මේ පෙරහැරේ ආදරණීය ගාන්ඨාව විචිත්‍රවත් කරමින් ගමන් කරන ආකාරය අප මතක් කරන්න ඕන. සඳරුවන් එදිරිසිංහ මහතා ප්‍රමුඛ එල්පිටිය පහත රට මුතු හේවිසි කණ්ඩායම තමයි අද දවසේ මේ පෙරහැරේ ඒ අපූර්වත්වය දායාද කරමින් ගමන් කරන්නේ. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ අද දෙරණ නාලිකාව මේ පෙරහැර මාධ්‍ය ආවරණය කීප තැනක සිටම මාධ්‍ය ආවරණය කරනු ලැබුවා. ඒ සඳහා අපිට අවස්ථාව ලබා දුන්නා දෙරණ නාලිකාවේ සම්බන්ධීකාරකවරයෙක් හැටියට කටයුතු කරන හික්කඩුව 115 වසරක සාඩම්බරණීය ඉතිහාසය කියාපාන හික්කඩුව ජනරස්ත වෙසක් මහා පෙරහැරේ ඒ අභිමානීය කියාපාන නාම පෝරුව රැගත් රථය පෙරහැරට විචිත්‍රත්වයක් ආලෝකයක් එක් කරමින් ගමන් කරන ආකාරය අපට දකින්නට හැකියාව ලැබෙනවා. අප මතක් කරන්නට ඕන සීවීව් හෝටල් අධිපති නිමල් චිකේරා මැතිතුමන්ගේ සමාදර දායකත්වය ඇතිව තමයි මෙලෙස 115 වන අභිමාන පෙරහැර නාම පුවරුව අභිමානයේ හැරේ ගමන් කරන්නේ. අප ඉදිරියෙන් මේ අවස්ථාවේදී ජාතික කොඩිය බෞද්ධ කොඩිය සමිතියේ කොඩිය රැගත් යෞවනියන් තිදෙනෙක් ගමන් කරනවා. මේ අවස්ථාවේදී මා සඳහන් කරන්න ඕනේ මේ මොහොතේදී අපේ හික්කඩුව පොලිස් ස්ථානාධිපතිතුමන් මේ අවස්ථාවට සහභාගී වී සිටිනවා. විශේෂයෙන්ම එතුමා ප්‍රියංකර මැතිතුමන් අපිට ලබා දෙන සහයෝගය මේ සජීවී වැඩසටහන කෙරේ එතුමා විශේෂ උනන්දුවක් දක්වුවා. අපි එතුමාලත් අපේ ස්තුතිය පුද කරනවා.
සෞභාග්‍යයේ ශාස්ත්‍රීයත්වයේ සංකේතය බඳු වූ පුන් කලස රැගෙන මේ පෙරහැරට අපූර්වත්වය එක්කරන මහවත් ප්‍රදේශයේ ආදරණීය යෞවනියන් පිරිස තමයි අපට ඊළඟට දකින්නට හැකියාව ලැබෙන්නේ. ඒ පෙරහැරට අපූර්වත්වයක් එක්කරමින් මේ පෙරහැරේ විචිත්‍රත්වය තව තවත් තීව්‍ර කරමින් 115 වසරක අභිමානය කියාපාන මේ පෙරහැරට අපූර්වත්වයක් එක්කරන ආකාරය තමයි අපට මේ මොහොතේ දකින්න හැකියාව ලැබෙන්නේ. අප ඉදිරියෙන් මහවත් ප්‍රදේශයේ යෞවනයන් තමයි මේ පොන් කලස් රැගෙන ගමන් කරන්නේ. තව ලස්සන නර්තනයක් වෙනවා නදීෂා. පුංචි නර්තන ශිල්පිනියක් තමයි ඉදිරියෙන්ම ගමන් කරන්නේ. මොකක්ද මේ නර්තනය? පූජා නර්තනය මට හිතෙන හැටියට පූජා නර්තනයෙන් මේ සොඳුරු පෙරහැර විචිත්‍රවත් කරන්නේ අද දවසේ පොළොන්වත් චාතුර්යා කලායතනය ආදරණීය ශිල්පිනියන් තමයි අද දවසේ මේ අපූර්ව වූ පූජා නර්තනය ගෙනහැර පාමින් 115 වන ශ්‍රී ජනනන්දාරාම විහාරස්ථ පෙරහැර මෙලෙස ආලෝකමත් කරන්නේ. ඒත් එක්කම බෞද්ධ කොඩි රැගත් පිරිසක් අප ඉදිරියෙන් ගමන් කරනවා. බෞද්ධ කොඩි රැගත් පිරිසක් බොහොම ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව අප ඉදිරියෙන් ගමන්. තවමත් බෞද්ධ කොඩි රැගත් ඒ ශ්‍රද්ධාවතුන් කණ්ඩායම තමයි අප ඉදිරියෙන් ගමන් කරන්නේ. ඊළඟට තවත් අපූර්ව දර්ශනයක් අපිට ඈතින් දිස් වෙනවා නදීෂා. අපේ බෞද්ධ අපගේ අභිමානය කියාපාමින් බෞද්ධ දජ රැගත් අපේ ආදරණීය මෑණිවරු කණ්ඩායමක් 115 වසරක සාඩම්බරය කියාපාන ශ්‍රී ජනනන්දාරාම විහාරස්ථ පෙරහැරට එක් කරද්දී ඔවුන්ගේ පසුපසින් අපට දකින්නට හැකියාව ලැබෙනවා. ඊටමත් පුංචි ශිල්පීන් රසකකින් සැදුම්ලත් තවත් අපූර්ව නර්තන කණ්ඩායමක් පත්තිනේ නර්තනය ඉදිරිපත් කරන ආකාරය තමයි අපට දකින්නට හැකියාව ලැබෙන්නේ. තුඩුවේ ගොඩ ලකීෂා කලායතනය නියෝජනය කරමින් තමයි අද දවසේ මේ අපූර්ව වූ පත්තිනේ නර්තනය මේ පෙරහැර මංගල්‍යයට එක්කොට තිබෙන්නේ. වයන පදට පාත තබමින් ලකිෂ කලායතනයේ තුඩුවේගොඩ පත්තිනි නර්තනයේ ශිල්පිනියන් දැන් අප ඉදිරියෙන් ගමන් කරන මොහොත සීනහා මුසු මුහුණෙන් මේ අපේ පෙරහැර මේ ඔබේ පෙරහැර ඔබ බලන් ඉන්න පෙරහැර කියන මතකය ඔබේ මතකයට ඇතුල් කරමින් එක් කරමින් ගමන් කරන ලකිෂා කලායතනයේ පත්තිනි නර්තනයේ ශිල්පිනියන් තමයි මේ ගමන් කරන්නේ. සත්පත්තිනි දේවියගේ පිහිට ආශිර්වාදය නිතින්ම මේ සොඳුරු දායාදයට උරුම වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව ඒ අපූර්ව වූ පත්තිනි නර්තනය අප ඉදිරියෙන් ගමන් කරද්දී අපට නැවතත් දකින්නට පුළුවන් එම නර්තනයට පිටුපසින් අපගේ බෞද්ධ අපගේ මුදුන් මල්කඩ අපගේ බෞද්ධ අනන්‍යතාවය කියපාන බෞද්ධ දජ රැගත් අපේ ආදරණීය මෑණිවරුන් පිරිසක් නැවතත් මේ සොඳුරු වූ පෙරහැර මංගල්‍ය අපූර්වත්වයක් එක් කරමින් ගමන් කරන ආකාරය අපේ විස්තර ਵਿਚාරය ගෙනෙන අප ඉදිරියෙන් සියලුම පෙරහැරේ සජීවී විකාශය මේ වෙනකොට ආරම්භ කළ දෙනවා. අපගේ සජීවී විකාශය ඒ නිසා මේ පෙරහැර අපි නිවේදන කටයුතු කරන අප ඉදිරියෙන් සජීවී විකාශය දැන් ආරම්භ කරලා තියෙනවා. මම හිතන්නේ සින්දුවන්නම නේද නදීෂා? අද දවසේ මේ අපූර්ව වූ නර්තනාංගය ඉදිරිපත් කොට තිබෙන්නේ ඇල්පිටිය නාද නූපා කලායතනය. අප මතක් කරන්නට ඕන මේ පෙරහැර මංගල්‍යයට මේ අපූර්ව වූ වන්නම ලබා දෙන්නට අප සාදර දායකත්වය ලබා දුන්නේ ලිට්ල් ලංකාදීපති ප්‍රේමසිරි වක්වැල්ල මැතිතුමා. ප්‍රේමසිරි වක්වැල්ල මැතිතුමාගේ ඒ සාදර සමාදර අනුග්‍රහය ඇතිව තමයි අද දවසේ ඇල්පිටිය නාද නූපා කලායතනය මේ අපූර්ව වූ වන්නමින් මේ සොඳුරු පෙරහැර මංගල්‍ය විචිත්‍රවත් කරන්නට අප හා අත්වැල් වැදගන්නේ. ජාතියේ අභිමානය දෝතට අරගත්ත ජාතික අභිමානය රැගෙන ජාතික කොඩි රැගත් කාන්තාවන් කණ්ඩායම අප ඉදිරියෙන් ගමන් කරන අවස්ථාව මම හිතන්නේ මේක තමයි විය යුත්තේ. අපේ රටේ අපේ ජාතික කොඩිය අපේ ජාතික කොඩිය බොහොම ගෞරවයෙන් බොහොම අභිමානයෙන් ජාතික කොඩිය දෝතට අරගෙන ගමන් කරන ඒ අභිමානනීය මොහොත තමයි මේ කාන්තාවන් ගමන් කරන්නේ.
ප්‍රෞಢ වූ අභිමානනීය වූ ජාතියක අභිමානය උඩුගුවනට ඔසවා තබමින් අපේ අභිමානය කියා පාමින් මේ පෙරහැරේ අභිමානය තව තවත් තීව්‍ර කරමින් අපගේ ජාතික දජ රැගත්තේ ආදරණීය කොටි කණ්ඩායම පෙරහැරට අපූර්වත්වයක් අභිමානයක් එක් කරමින් මෙලෙස ගමන් කරද්දී අපට ඉන් අනතුරුව දකින්නට හැකියාව ලැබෙනවා ගිරි දේවී නර්තන කණ්ඩායම අප වැල්ලවත්ත LIM dance academy ආයතනය නියෝජනය කරමින් තමයි මේ ගිරි දේවී නර්තන කණ්ඩායම ඔවුන්ගේ අපූර්වත්වය ඔවුන්ගේ පෙළහර මෙලෙස මේ 115 වන ශ්‍රී ජනනන්දාරාම විහාරස්ථ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් ලබා දෙමින් සිටින්නේ. ඒත් එක්කම අපි දකිනවා රාගම නිලක්ෂි කලායතනය නාග කන්‍යා නර්තන කණ්ඩායම SW චතුරංග මැතිතුමා SW පුබුදු ධනපාල පියාණන්ට පින් පිණිස තමයි නාග කන්‍යා නර්තනය නිලක්ෂි කලායතනය රාගම ඒ ශිල්පයන් අපි බොහොම අපූර්වට රංගනයක දායකත්වය ලබා දෙන බවතක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. අපේ නර්තන සම්ප්‍රදායේ තවත් සුවිශේෂී නර්තන අංගයක් විදිහට තමයි අපිට නාග කන්‍යා නර්තනය හඳුන්වන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ නාග කන්‍යා නර්තනය එවැනි අපූර්වත්වයක් එක්මින් මේ පෙරහැරේ ගමන් කරද්දී ඉන් පිටුපසින් අපට නැවතත් දකින්නට හැකියාව ලැබෙනවා. බෞද්ධ දජ රැගත් අපේ ආදරණීය කොටි කණ්ඩායමක් අපට මේ පෙරහැරට ඔවුන්ගේ දායකත්වය ඔවුන්ගේ අපූර්වත්වය එක් කරමින් කරන දවසේ මේ පෙරහැර සාර්ථක කරගන්නට පෙරහැර සමගින් එක්වන මේ සෑම සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදයේ නිරතුරුවම ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව අපට ඉන් අනතුරුව දකින්නට හැකියාව ලැබෙන්නේ මොකද්ද? මම හිතන්නේ අපේ ආදරණීය හිතවතා දයාශ්‍රී ධම්මික සුරපා වල්ලිය නර්තනය තමයි අපට මේ මොහොතේ දකින්නට හැකියාව ලැබෙන්නේ. බලපිටිය සංක කලායතන ඉදිරිපත් කරන සුරපා වල්ලිය නර්තනය අද දවසේ මේ පෙරහැරට එක් කරන්නට අපට සමාදර දායකත්වයේ ලබා දී තිබෙන්නේ ඕෂධ හාඩ්වෙයාර් අධිපති චෝලිත සිල්වා මැතිතුමා සහ කොසි විලා අධිපති රාජේෂ් චතුරංග මැතිතුමා. මේ සමාදර දායකත්වයේ ඇතිව තමයි අද දවසේ බලපිටිය සංක කලායතනය අප මේ පෙරහැරට අපූර්වත්වයක් සමගින් මෙලෙස දායාද කර ගනිමින් සිටින්නේ. ළඟට අපි දකිනවා සිහි කිරීමේ පූර්ව රැගත්‍රය තෙමගුල සිහි කිරීමේ පූර්ව රැගත් ලෞතර බුදුපියාණන් වහන්සේගේ උපත්තිය බුද්ධත්වය පරිනිර්වාණය පෙළඹෙමු එම රථය තමයි ගමන් කරන්නේ. ඊට පස්සේ පොන් කලස් රැගත් යෞවනයන් තිදෙනෙක් ගමන් කරනවා. අපට අනතුරුව දකින්නට හැකියාව ලැබෙනවා ඇල්පිටිය කවිඳු කලායතනය ඉදිරිපත් කරන ඒ අපූර්ව වූ චාමර නර්තනය. චාමර සෙමර සලවින් මේ පෙරහැර දැක බලා ගන්නට සැමට ශාන්තියක් ප්‍රාර්ථනා කරමින් එලෙස එල්පිටිය කවිදු කලායතනයේ අපූර්වත්වය තමයි දැන් අප ඉදිරියෙන් ගමන් කරමින් සිටින්නේ. චාමර නර්තනයේ ඒ අපූර්වත්වය තමයි අපට මේ මොහොතේ දකින්නට හැකියාව ලැබෙන්නේ. නර්තන ශිල්පීන් රසක් ඔවුන්ගේ අපූර්ව දායකත්වයේ ලබා දී තිබෙනවා මේ චාමර නර්තනය විචිත්‍රවත් කරන්නට. ඉතින් මේ සෑම ශිල්පිනියෙකුටම අපට දායාද කරන ඔවුන්ට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා කියන ප්‍රාර්ථනාව සමග චාමර සහ පතුරු නර්තන සංකලනයක් තමයි අපට දකින්නට හැකියාව ලැබෙන්නේ. චාමර නර්තනය කවිදු කලායතනයේ අයිතියෙන් මේ නර්තනය ඉදිරිපත් කරන ශිල්පීන් දැන් අපේ ඉදිරියෙන් ගමන් කරන මොහොත හැටියට සඳහන් කරන්න පුළුවන්.
කාමර අපිට තුනම වදිනවා. කාමර පවන් සලනකට අපිටත් අපේකට වදිනවා කාමර පවන් සලනකට. කොමුණත් කාමර නර්තනය කවිදු කලායතනය එල්පිටියෙන් ඒ කාමර නර්තන කණ්ඩායම පෙරහැරේ ගමන් කරන්නේ. අපූර්ව නර්තනයක් නදීෂා අප ඉදිරියට පැමිණෙමින් තිබෙනවා. ගිරි දේවී නර්තනය නාදරූපා කලායතනයේ අල්පිටිය මහින්ද සමරසේකර මැතිතුමා සහ සඳගිරි සුපමාර්කට් අධිපති සෝමසිරි බුද්ධකෝරාල මැතිතුමාට සාදර සමාදර ලබා දී තිබෙන්නේ. ගිරි දේවී නර්තනය තමයි දැන් අපේ ඉදිරියෙන් යන්නේ. නාදරූපා කලායතනය අල්පිටිය. ඉන් අනතුරුව අපට දකින්නට හැකියාව ලැබෙනවා පහතරට කොළඹ සම්ප්‍රදායන තවත් අපූර්ව වූ විශේෂණයක් වන සලුපාලිය නර්තනය. සලුපාලිය නර්තනය අත්‍යවශ්‍ය මුල්‍යතාව යෙලොබ අපේ ආදරණීය ශිල්පීන් ඉවත් කරන්නේ. සලුපාලිය නර්තනය තමයි අප ගිරි නර්තනයට පිටුපසින් දකින්නට හැකියාව ලැබෙන්නේ. කොළඹ සම්ප්‍රදායේ තව සුවිශේෂී යක්ෂයක් තමයි ඔන්න දැන් අපේ ඉදිරියට පැමිණෙමින් තිබෙන්නේ රමික. බොහොම අපූර්ව හාස්‍ය උත්පාදනය කරන නර්තනංගයක් විදිහට තමයි අප මේ නර්තනය දකින්නට බොහෝ දෙනා කැමති. බොහෝ දෙනාගේ සිත් ආකර්ෂණයට පත් කළ ආකර්ෂණීය දිනාගත් නර්තනංගයක් විදිහට තමයි සලුපාලියනය අපට හඳුන්වන්නට හැකියාව ලැබෙන්නේ. මොල්ලේරියාව Yellow Birds නර්තන කණ්ඩායම සලුපාලිය නර්තන කණ්ඩායම තමයි දැන් අපේ ඉදිරියට පැමිණෙමින් තිබෙන්නේ. ඒ පිටුපසින් බෞද්ධ කොඩි රැගත් කාන්තාවන් කණ්ඩායමක් පෙරහැරට එක්කෙනවා. බෞද්ධ කොඩි රැගත් කාන්තාවන් කණ්ඩායමක් එකතු වෙනවා. ඒ අවස්ථාවේදී බෞද්ධ කොඩිය රැගත් කාන්තාව සජීවී වැඩසටහන මෙතන ක්‍රියාත්මක කරන්නේ. අපේ විස්තර ਵਿਚාරය කරන මෙතන සජීවී විස්තර ਵਿਚාරය කරනවා. මේ වෙන විට කතක් නර්තනය නේද නදීෂා? කතක් නර්තනය. කතකරි නර්තනය අත්‍යවශ්‍ය අල්පිටිය නාදිනූපා කලායතනයේ ශිල්පිනියන් ඉදිරිපත් කරන අත්‍යවශ්‍ය මෙම අපූර්ව වූ නර්තනය මේ පෙරහැරට එක් කරන්නට අපට සමාන්තර දායකත්වය රුවන් ස්ටුඩියෝ අධිපති රුවන් සමීර මැතිතුමා සහ SCS ට්‍රේඩ් සෙන්ටර් අධිපති ධර්මසේන මැතිතුමාගේ අනුග්‍රාහක දායකත්වය ඇතිව තමයි මේ අපූර්ව වූ කතකරි නර්තනය අත්‍යවශ්‍ය මේ පෙරහැරට එක් කරන්නට අපට හැකියාව ලැබුණේ. ඉතින් අත්‍යවශ්‍ය අප ඊට පෙර සඳහන් කළා වගේම උඩරට පහතරට සබරකම නර්තන සම්ප්‍රදායන්ගෙන් බැහැරව තවත් අපූර්ව නර්තනාංග රසක් මේ පෙරහැරට එක් කරන්නට ශක්තිය ධෛර්යය මේ ආදරණීය සංවිධායක කමිටුවට
ඒ අකුරක් තමයි අද දවසේ මේ කටකලේ නර්තනයත් ඉදිරිපත් කරන්නේ. ඉදිරියෙන් ගමන් කරන්නේ කටක් වත්නේ නාදරු එතන ඇල්පිටිය your choice hotel අධිපති නෝන සමුදු සහ ධනුෂ්ක ලක්තුන් දෙපළ සහ නැට්ටයි ලංකාධිපති ලොඩ්රක්ෂන් ලක්තුන් තම මේ සඳහා අපකෝය ලබා දෙන්නේ ඉමාන්තරි කටක් කලි වත්නේ නාදරු පාකාය රුවන් ස්ටුඩියෝ Paturu Nantana, Uleava, Yellow Birds, Paturu Nantana, Kanda Batavai and Apay Cabinet. පෙරහැරට අපූර්වත්වයක් එක්කරන පතුළු නර්තනයක් තමයි අපට දකින්නට හැකියාව ලැබෙන්නේ. කොහොමත් අපූර්වට ඔවුන්ගේ නර්තන වින්‍යාසයන් පෙරහැර පාමින් මේ පෙරහැර ඔවුන්ගේ ආකර්ෂණය ඔවුන්ගේ අධ්‍යාවට දිනා ගන්නට මේ පතුළු නර්තන කණ්ඩායමක් දවසේ සමත් වී තිබෙනවා. ඒ අතරිය ශිල්පීන් බොහොම අපූර්වට ඔවුන්ගේ නර්තන වින්‍යාසයන් ප්‍රගුණ කරමින් මෙලෙස පතුළු නර්තනය ගෙනෙද්දී අපට ඉන් අනතුරුව දකින්නට හැකියාව ලැබෙනවා. ගණේමුල්ල සියත රංග කලායතනයේ අශ්ව නර්තන කණ්ඩායම සියත රංග කලායතනයේ ගණේමුල්ල සියත රංග කලායතනයේ ගණේමුල්ලේ අශ්ව නර්තනය මම හිතන්නේ නදීෂා හරි අපූර්ව නර්තනයක් නේද මොකද පෙරහැරේ අශීරිය ගණේමුල්ල සියත රංග කලායතනයේ මේ අශ්ව නර්තනය නර්තනය මම හිතන්නේ අපූර්ව නර්තනයක් පෙරහැරක අපිට ආකර්ෂණීය නර්තනයක් හැටියට තමයි අශ්ව නර්තනය සියත රංග කලාපයේ මේ ගණේමුල්ලේ තමයි මේ කණ්ඩායම ඉන්නේ. ඊළඟට ගමන් කරනවා බෞලගොඩ පදිංචි විතානගේ කරුණාසේන මහත්මයා සිය දෙමව්පියන්ට පින් පිණිස තමයි මේ හස්තිය ගමන් කරන්නේ. පෙරහැරේ අභිමානය කියා භාවින් ඔන්න මේ පෙරහැරේ ප්‍රථම හස්තියා ගමන් කරන ආකාරය තමයි අපට දකින්නට හැකියාව ලැබෙන්නේ. බෞලගොඩ පදිංචි විතානගේ කරුණාසේන මහතා විසින් තමයි අද දවසේ දෙමාපියන්ට පිණිස මේ 115 වන ශ්‍රී ජනනන්දාරාම විහාරස්ථ පෙරහැරට මේ හස්ති රාජයාගේ දායකත්වය ලබා දෙන්නේ. ජගත් විතාන මහත්මයාගේ සංජු හස්තිය තමයි අප ඉදිරියෙන් ගමන් කරන්නේ. ජගත් විතාන මහත්මයාගේ සංජු කියන හස්තිය තමයි ඒ හස්තිය ගමන් කරන්නේ මේ අවස්ථාවේදී.
සමාධියේ පිළිමය රැගත්ව රථය මේ මොහොතේ පෙරහැරේ අපට පුළුවන් දකින්නට ඉදිරියට ගමන් කරන ආකාරය ව්‍යාපාරික රේණුකා දයානි මැතිණිය විසින් සහ සනත් බන්දාර මැතිතුමාට පින් පිණිස තමයි අද දවසේ මේ සමාධියේ පිළිමය රැගත් රථය මේ අපූර්ව වූ අභිමානනීය වූ පෙරහැරට එක්කොට තිබෙන්නේ. ඉතින් අපට ඉන් අනතුරුව නැවතත් තවත් සමාධි පිළිමේ රැගත් රථය පිටුපසින් දැන් මේ ගමන් කරන්නේ සුබනසාර දහම් පාසලේ බැතිගී කණ්ඩායමයි. 1940 රාජකීය පඬිත හික්කඩුවේ ජින්සාර නාහිමියන් විසින් ආරම්භ කරන ලද සුබනසාර දහම් පාසලේ කණ්ඩායම මේවර පිට ගමන් කරනවා. මේ ඔවුන්ගේ දායකත්වය මෙලෙසින් ලබා දෙමින් හොඳයි ආදරණීය හිතවතුනි, කුමාරකන්ද සංකල්පනී කලායතනයේ කලගෙඩි නර්තනය එක් කරන දර්ශනීය නර්තන කණ්ඩායමයි ඊළඟට පෙරහැරේ ගමන් කරන්නේ. විහාර රංග කලායතනය උඩවලව විහාර රංග කලායතනය උඩවලව පත්තිනි නර්තන ශිල්පීන් දැන් වීඩියෝ ගත කරනවා, සජීවී වීඩියෝ කරනවා. මේ වෙන විට අපි මතක් කරන්න ඕනේ අපූර්ව නර්තනයක් පත්තිනි නර්තනය විහාර රංග කලායතනය උඩවලව මේ නර්තන ශිල්පිනියන් තමයි දැන් අප ඉදිරියෙන් ගමන් කරන්නේ. නර්තනයේට අපූර්වත්වයක් එක් කරන උඩවලව විහාර රංග කලායතනය ඒ අපූර්ව වූ පත්තිනි නර්තනය ඉදිරිපත් කරද්දී අපට අනතුරුව දකින්නට හැකියාව ලැබෙනවා. මුරායුධ රැගත් අපේ බාලදක්ෂ දෝපුතුන් කණ්ඩායම මුරායුධ රැගත් පෙරහැරට අභිමානයක් තේජසක් එක්තර වෙන්න ඕන ගමන් කරන ආකාරය තමයි අපට දකින්නට හැකියාව ලැබෙන්නේ. අද දවසේ පාසල් රැසක ශක්තිය සහයෝගය මේ බාලදක්ෂ කණ්ඩායම අපට එක්කොට තිබුණා. ඉතින් මේ පිළිබඳව අපේ සියලුම පාසල් වලට අපේ ආදරණීය ගුරු මව්වරුන්ටත් ගුරුපියවරුන්ටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මුරායුධ රැගෙන යන මේ ආදරණීය බාලදක්ෂ ලබුන් කල තමයි අපට දකින්නට හැකියාව ලැබෙන්නේ පෙරහැරේ ගමන් කරන ආකාරය. ඔව් නදීෂා, අපිට ඈතින් පේනවා වෙස් නර්තන කණ්ඩායම මෙජාගොඩ උදාර කලායතනයේ තමයි අද වෙස් නර්තනය ඉදිරිපත් කරන්නේ. ප්‍රසයිඩන් ඩයිවිං සෙන්ටර් අධිපති චමින්ද ලීලන් මැතිතුමා සහ පින්චා කලෙක්ෂන් අධිපති චන්න ප්‍රියංකර මැතිතුමා තමයි මේ සඳහා බැතිබර දායකත්වය ලබා දී තිබෙන්නේ. මේ වෙස් නර්තන කණ්ඩායම සඳහා උදාර කලායතනයේ මෙජාගොඩ අපූර්ව නර්තනය උඩරට නර්තන සම්ප්‍රදායේ මුදුන් මල්කඩ සේ හැඳින්වෙන උඩරට වෙස් නර්තනය අපි ඉදිරියට එනකොටම අපි දන්නවා ඔවුන් පෙරට කොටගෙන එන්නේ කුමක්ද කියලා. පෙරහැරේ තේජස, පෙරහැරේ අභිමානය. ජාතික නර්තනය අපේ රටේ වෙස් නර්තනය අභිමානය. ඒ වගේම තේජස ඔබ කිව්වා වගේ සුවිසල් නර්තන කණ්ඩායමක් වෙස් නර්තන කණ්ඩායම. දැන් රෝහණ හස්තියා තමයි අප ඉදිරියට එන්නේ. මේ රෝහණ හස්තියා පිළිබඳව අපි කතා කරන්න ඕනේ. වරුණ කන්නංගර මහතාට අයත් රෝහණ හස්තියා තමයි දැන් අප ඉදිරියට පැමිණෙන්නේ. මේ රෝහණ හස්තියා ලංකාවේ සදාර්ථක කරඬුව වැඩම කරවීමේ මනා පළපුරුද්දක්, මනා පරිචයක් තියෙන හස්තිය. ඒ විතරක් නෙවෙයි, සෙන්කඩගල පුරවරේ ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වන දළදා මහා පෙරහැරේ සතර මහා දේවාල පෙරහැරවල අතරින් නාථ දේවාලයේ නාථ දෙවියන් වහන්සේගේ වස්ත්‍රාභරණ දේවාභරණ වැඩම කරන්නේ මෙන්න මේ රෝහණ හස්තියා. එවනම් රෝහණ හස්තියාට ලොකු මතකයක් අතීතයක් තියෙන බව අපි මතක් කරගන්න ඕනේ. ඒ රෝහණ හස්තියා තමයි මේ වන විට අප ඉදිරියට පැමිණෙමින් තිබෙන්නේ. ඒ වගේම මේ සදාතුක කරඬුව, රිදී කරඬුව තැන්පත් කර තිබෙන රන්සිරිග මෙවර රුපියල් 1,75,000ක මුදලක් වැය කරමින් පෙරහැර සමිතිය නිර්මාණය කරලා තිබෙන බව අපි මතක් කරන්න ඕනේ.
බොහොම අපූර්ව නෙත්ති මාලයකින් සැරසිලා අද දවසේ මේ පෙරහැරේ අභිමානය විචිත්‍රත්වය වර්ධනය කරමින් රෝහණ හස්ති රාජා හොරණ වරුණ කන්නංකර මහත්මයාට අයත් රෝහණ හස්ති රාජා තමයි 115 වන අභිමානනීය අනුනන්දාරාම විහාරස්ත වෙසක් මහල් පෙරහැරේ ඒ ප්‍රෞಢ වූ අභිමානනීය ඉතිහාසය සාඩම්බරය කියා පාවෙන්නේ සදහතුක කරඬුව වැඩමවලා දන්නේ. ඒ වගේම ඩෙන්මාර්ක්හි පදිංචි මාලනී මතිස්සන් මැතිනිය කාල් මතිස්සන් මැතිතුමාට පින් පිණිස තමයි මේ හස්තියාට අනුග්‍රහය ලබා දී තිබෙන්නේ. මම හිතනවා රෝහණ හස්තියා ලංකාවේ මා කලින් කිව්වා වගේම රෝහණ හස්තියා බොහොම නිවිච්ච හස්තියක් කරු ගාම්භීරත්වයෙන් අභිමාණයෙන් ගමන් කරන හස්තියෙක් බව අපි මතක් කරගන්න ඕනේ. ඒකම අපේ නායක හඳුරු වැඩම කරනවා පෙරහැරේ. අපේ නායක ස්වාමීන් වහන්සේගේ අවවාදය අනුශාසනා මතේ තමයි අපට මෙලෙස සංචාරය කරන්නට හැකියාව ලැබුණේ. අපගේ ගෞරව නායක ස්වාමීන් වහන්සේටත් අප දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අද දවසේ මෙම පෙරහැරේ අභිමානය කියාපාන සදහතුක කරඬුව වැඩම අවදාළන හොරණ වරුණ කන්නංගර මහත්මයාගේ රෝහණ හස්ති රාජයා 115 වසරක සාඩම්බරණීය ඉතිහාසයකට උරුමකම් කියන ඒ අභිමානීය පෙරහැරේ තේජසයි මේ කියාපාමින් ගමන් කරන්නේ. මයිදට බාලදක්ෂින් 100කට අධික කණ්ඩායමක් මේ පෙරහැරට ගමන් කරනවා. සුමංගල ජාතික පාසල, ධර්මාශෝක විද්‍යාලය, ඒ වගේම බෝඩපිළවල සර්ලංකාර විද්‍යාලය, ඔය ආදී විද්‍යාල වල බාලදක්ෂින් 100කට අධික සංඛ්‍යාවක් මේ පෙරහැරේ ගමන් කරන බවත් අපි මතක් කරගන්න ඕනේ. මුරායුද වගේම තමයි කේරළ තච රැගෙනත් අපේ ආදරණීය බාලදක්ෂයන් Tamanගේ අභිමානීය කියාපාන ආකාරය අපට දකින්න පුළුවන් මේ මොහොතේ. ඉන් අනතුරු අපට හැකියාව ලැබෙන්නේ සඳ කිඳුරු නර්තනය තමයි දැක බලා ගන්නට. සීනිගම සහස්‍රා නර්තන පාසලේ අපුරත්වයයි මේ පෙරහැරට එක්කොට තිබෙන්නේ සඳ කිඳුරු නර්තනය. ඉතාලියේ වාසය කරන කමනී දයානි මැතිණිය සහ මොන්ලයිට් හොට්නේ අධිපති ප්‍රියන්ත මැතිතුමාගේ සමාදායකත්වයෙන් තමයි අද දවසේ සඳ කිඳුරු නර්තනය මෙලෙස පෙරහැරට එක්කොට තිබෙන්නේ. ඒත් සමගින්ම අපි මතක් කරන්නට ඕන පෙරහැර නරඹන ආදරණීය බැතිමතුන්ට ඔබ මාර්ගයේ ඉදිරියට එන්නට එපා. ඔබ මාර්ගයේ පසකට වෙල පෙරහැර නරඹන්න. පෙරහැරේ ගමන් කරන නර්තන ශිල්පී ශිල්පිනියන්ට ඔවුන්ගේ හැකියාවන් කුසලතාවයන් අපූර්වට විදහා පාන්නට ඉඩ කඩ ලබා දෙමින් පෙරහැර දැකවලා ගන්නට ඔබේ සහයෝගය ලබා එන්න කියලා අප ඔබට නැවත නැවතත් මතක් කරනවා. මාර්ගයේ ඉදහසර ලබා දී පෙරහැර දැක බලා ගන්නට එක්වන්නට කියන පණිවිඩය. සඳ කිඳුරු නර්තනය ශාස්ත්‍ර නර්තන පාත්‍ර සීනිකව අපේ දියෙන් ගමන් කරද්දී STJ ගිලන් රටේ නැත්තම් අපේ දියෙන් ගමන් කරන පෙරහැර වෙනුවෙන් එම ගිලන් රටේ මහස්ථානයේ ගමන් කරනවා. මොන්චි නර්තනයක් අපිට පේනවා ඉස්සරහින් නදේශා. නව නිර්මාණාත්මක නර්තනයක් ලෙසින් අද දවසේ පෙරහැරට කරන තේ කෝඩ නර්තනය තමයි අපට මේ ළඟට දකින්නට හැකියාව ලැබෙන්නේ. තුඩුවේගොඩ ලකීෂා කලායතනය තමයි අද දවසේ තේ කෝඩ නර්තනය ඉදිරිපත් කරන්නේ. තා පොඩ්ඩක් ඉඩ දෙනවා සුදුයිරෙන් පොඩ්ඩක් ඉඩ දෙන්න නැත්නම් අතන අපි සජීවී පටිගත කිරීම කරනවා. සජීවීව පටිගත කරන හට පොඩ්ඩක් කැමරා ශිල්පීට අපහසුයක් වෙන්න පුළුවන්. කැමරා ශිල්පීට අපහසුයක් වෙන්න පුළුවන් තරම් ඉඩ ලබා දෙන්න. තවත් අපූර්ව නර්තනයක් නර්තනය දමිළ ජනතාවගේ තවත් අපූර්ව නර්තනාංගයක් විදිහට තමයි අපිට මේ කුම්පි නර්තනය හඳුන්වන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් අද දවසේ ඒ දමිළ ජනතාවගේ ඒ සංස්කෘතිය මේ පෙරහැර මංගලයට එක්කොට ගනිමින් මේ පෙරහැර ආලෝක කරන්නට කුම්පි නර්තනය ඉදිරිපත් කරන රන්තරෝ කලායතනය.
अब දකිනවා ඉන්දියන් ඩෝන් හරිය මයිතන් කල් නර්තනය විහාර රංග කලායතනයේ උඩවලව නලින් ධීවර යාත්‍රා අධිපති ඒ නලින් මැතිතුමා තමයි පූර්ණ අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ ඉන්දියන් ඩෝල් නර්තනය සඳහා නලින් ධීවර යාත්‍රා අධිපති ඒ නලින් මැතිතුමා තමයි අනුග්‍රහය ලබා දෙන්නේ ඉන්දියන් ඩෝල් නර්තනය විහාර කලායතනය උඩවලව මේ ශිල්පීන් මේ මොහොතේ අපේ සජීවී වැඩසටහන ඉදිරියෙන් ගමන් කරන මොහොත හැටියට සඳහන් කරන්න පුළුවන්. නලින් ධීවර යාත්‍රා අධිපතියේ නලින් මැතිතුමාගේ සමාදර දායකත්වයෙන් අද දවසේ පෙරහැරට ආලෝකයක් එක් කරමින් උඩවලව විහාර රංග කලායතනය ඉන්දියන් ඩෝල් නර්තනය එලෙසින් පෙරහැරට එක් කරදී අනතුරුව අපට දකින්නට හැකියාව ලැබුණා තවත් අගෞරව නර්තනාංගයක් වේදිකාව කොලාටම් නර්තනය අපට මේ මොහොතේ දකින්නට හැකියාව ලැබෙන්නේ උඩවලව විහාර රංග කලායතනයේ කොලාටම් නර්තනය තමයි මේ මොහොතේ දකින්නට හැකියාව ලැබෙන්නේ. ගීත් ධීවර යාත්‍රා අධිපතිගේ ප්‍රේමන්ත නැත්නම් සමාන්තර දායකත්වයෙන් අදවසේ විහාර රංග කලායතනයේ මේ කොලාටම් නර්තනය මේ පෙරහැරට අත්වැල්වගෙන තිබෙන්නේ. ගීත් ධීවර යාත්‍රා අධිපතිගේ ප්‍රේමන්ත මැතිතුමා තමයි අනුග්‍රහක දායකත්වය ලබා දී තිබෙන්නේ. कोलाट नर्तनी सभा विहार रंग कलायतनය උඩවලව සම්මුදු දෙමකුල ගැටියෙන් සමරමින් එක්කඩුව නගර සභාවේ අපේ ලක්ෂණ මහත්මයා ඉන්නවා රේදර මහත්මයා සම්මුදු දෙමකුල ගැටියෙන් සමරමින් අති පූජනීය වන්දනීය ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කරනවා ප්‍රේත දේශනා කරමින් ඒ වගේම පෙරවන පොත් වහන්සේ වැඩම කරනවා මේ රටේ नगर सभाවේ රථය මේ වෙන පිට ගමන් කරන්නේ අපේ ලක්ෂ්මන් වේදු මහත්මයාට අපේ ස්තුතිය වගේම ඒ සියලුම කණ්ඩායම් වලට අපේ ස්තුතිය පුද කරනවා. ගරුතර මහා සංඝරත්නය පරිත්‍රාණ ධර්ම දේශනා පවත්වමින් ගමන් කරනවා. පිරිවර පොත් වහන්සේ වැඩම කරනවා මේ පිරිත් රථය සඳහා පූර්ණ අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ එක්කඩුව නගර සභාවයි. එක්කඩුව නගරාධිපති නිරිඥ යසසිංහ ගොඩකඳ අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. දකින්නට හැකියාව ලැබෙන්නේ පංචනාරී නර්තනය අද දවසේ පෙරහැරට ආලෝකයක් එක් කරමින් එල්පිටිය නාටනෝපා කලායතනයේ ශිල්පීන් එකතුවක් කරන පංචනාරී නර්තනය තමයි මේ මොහොතේ අප ඉදිරියෙන් ගමන් කරමින් සිටින්නේ. පංචනාරී නර්තනය තමයි නාටනෝපා කලායතනයේ එල්පිටිය මේ ගමන් කරන්නේ. අනතුරුව අපට නැවතත් දකින්නට හැකියාව ලැබෙනවා උඩරට නර්තන සම්ප්‍රදායේ මුදුන් මල්කඩ ලෙසින් හඳුන්වන අපගේ සංස්කෘතියේ මහා රට වෙස් නර්තන කණ්ඩායම වීටියාගොඩ උදාර කලායතනය තමයි නියෝජනය කරමින් අද දවසේ මේ අපූර්ව වූ වෙස් නර්තන කණ්ඩායම පෙරහැර මංගල්‍ය සමගින් අත්වැල් වැදගන්නේ. වීටියාගොඩ උදාර කලායතනයේ ඒ ප්‍රෞಢ අභිමානය කියාපාන වෙස් නර්තන කණ්ඩායම තමයි අප ඉදිරියෙන් මේ මොහොතේ 115 වන ශ්‍රී ජන්නන්දාරාම විහාර පෙරහැර මංගල්‍යයේ අභිමානය කියාපාමින් මෙලෙස ගමන් කරන්නේ. සීවලේ පිළිම රගත රථය ඉන්දිරා ගාල්ලගේ මැතිතුමා සුනිල් ගාල්ලගේ මැතිතුමාට පෙම් පිටිස තමයි මේ පරිත්‍යාග කර තිබෙන්නේ. සීවලේ පිළිම රගත රථය ඉදිරි පිටින් වෙස් නර්තන කණ්ඩායම උදාර කලායතනය මේටියාගොඩ වෙස් නර්තන කණ්ඩායම තමයි ගමන් කරන්නේ. දැන් අපේ ඉදිරියෙන් සීවලී පිළිමේ රැගත් රථය ගමන් කරන ආකාරය දැන් බලා ගන්නට පුළුවන්. සීවලී
පිළිමය රැගත් රථයට පිටුපසින් අපට දක්නට හැකියාව ලැබෙනවා. විෂ්ණු මල් අස්න නර්තන කණ්ඩායම තෙල්වත් ඉදිරි කලායතනය නියෝජනය කරන විෂ්ණු මල් අස්න නර්තන කණ්ඩායම සඳහා දවසේ සමාදර දායකත්වය ලබා දෙන්නේ තරංග පුතා දීවර යාත්‍රා අධිපති තරංග මැතිතුමා සහ වීනස් හෝටල් අධිපති රමේෂ් නුෂ්ක මැතිතුමා. තමල් තරංග මැතිතුමා සහ රමේෂ් තනුෂ්ක මැතිතුමාගේ සමාදර දායකත්වය ඇතිව තමයි අද දවසේ තෙල්වත් ඉදිරි කලායතනය විශ්ව මල්ලස්න මේ අපූර්ව නර්තනය මේ පෙරහැර මංගල්‍ය සමගින් එක්කොට තිබෙන්නේ. සජීවීව මේ විස්තර විචාරය ඔබ විට අප නිවේදන කටයුතු කරන තැන සජීවී විස්තර නැත්නම් සම්පූර්ණම පටිගත කිරීම කරන්නේ වීඩියෝ ගත කිරීම කරන්නේ සජීවීව පටිගත කිරීම කරන්නේ. තරංග පුතා දීවර යාත්‍රා අධිපති රමල් තරංග මැතිතුමා සහ වීනස් හොටෙල් අධිපති රමේෂ් ධනස්ක මැතිතුමන් මැතිවර දායකත්වයෙන් විෂ්ණු මල්ලස්න ඉන්දුවරි කලායතනයේ තෙල්වත් ඒ නර්තන අපේ ඉදිරියෙන් ගමන් කරන්නේ. පහතරට නර්තන සම්ප්‍රදායේ කොළම් රට එකුතුන 18 සන්නිය තමයි මේ පෙරහැරේ ඊළඟට අපිට දකින්නට හැකියාව ලැබෙන්නේ. තොටගමුව සසිත කලායතනයේ ඉදිරිපත් කරන 10 දවසේ පෙරහැරට එක් කර දායකත්වය ලබා දුන්නේ ශයන්ත දීවර යාත්‍රාපති ශයන්ත මැතිතුමා. ශයන්ත මැතිතුමාගේ පින්බර දායකත්වයේ තමයි අද දවසේ 18 සන්නිය මෙලෙස පෙරහැරේ ගමන් කරන්නේ. චන්ද්‍රාණී මෙනවිය තම ආදරණීය දෙමව්පියන්ට පෙම් පිණිස ප්‍රදානය කළ අස්තියා කුමාරී අදින්න කොට්ටාව කමල් කිත්සිරි මහතාට අයත් කුමාරී අදින්නයි දැන් අප ඉදිරියෙන් ගමන් කරන්නේ. කුමාරී අදින්න කොට්ටාව කමල් කිත්සිරි මහතාට අයත් කුමාරී අදින්න තමයි කරන්නේ. මේ චන්ද්‍රාණී මෙනවිය සිය දෙමාපියන්ට පිරිවෙන්න රිකාඩුව වල්ලකට පදිංචි රාණි මෙනවිය දෙමාපියන්ට පිරිවෙන්න තමයි මේ හස්තියා ප්‍රදානය කරන්නේ. සෙම්පෝ නර්තනය අපට ඊළඟට දකින්නට හැකියාව ලැබෙනවා. දෙනියාය නේත් රංගායතනයේ ශිල්පිනියන් ඉදිරිපත් කරන සෙම්පෝ නර්තනය තමයි මේ පෙරහැරට විචිත්‍රත්වයක් ආලෝකයක් එක් කරමින් අපට මේ මොහොතේ අප ඉදිරියට ගමන් කරන්නේ. අප නැවතත් මතක් කරන්නට ඕන ඔඩිලෙක්ස් වීඩියෝ ටීම් අද දවසේ මේ සොඳුර සමාදර පෙරහැර විචිත්‍රවත් ලෙස ඔබට සජීවීව දැක බලා ගන්නට ඉඩ කඩෝදා කර දී තිබෙනවා. ඔඩිලෙක්ස් වීඩියෝ ටීම් Facebook පිටුව ඔස්සේ ඔබට පුළුවන් මේ අපූර්ව අභිමානීය පෙරහැර සජීවීව නරඹන්නටත් අද දිනේ. ඉතින් අප ඔබට නැවතත් මතක් කරනවා දෙනියාය නේත්‍ය රංගායතනයේ සෙම්පෝ නර්තනය තමයි මේ මොහොතේ අප ඉදිරියෙන් ගමන් කරන්නේ. සෙම්පෝ නර්තනයේ නේත්‍ය රංගායතනයේ දෙනියාය මේ නර්තන කලායතනය හරි ප්‍රසිද්ධ කලායතනයක්. විශාල ප්‍රසිද්ධියක් උතුරනවා. නර්තන අංග ගණනාවක් තියෙනවා නේත්‍ය රංගායතනයේ දෙනියාය.
කුමාරකන්ද ප්‍රදක්ෂිණී කලායතනයේ ඉදිරිපත් කරන රණ මයුර නර්තනය තමයි මේ මොහොතේ අපේ ඉදිරියෙන් ගමන් කරන්නේ. Blue Box Hotel අධිපති සිසිල වික්‍රමසේකර මැතිතුමාගේ දායකත්වයේ ඇතුව තමයි අද දවසේ මේ අපූර්ව ප්‍රකාශී කලායතනයේ රණ මයුර නර්තනය මේ මොහොතේ පෙරහැරට ගමන් කරන්නේ. Blue Box Hotel අධිපති සිසිල වික්‍රමසේකර මැතිතුමා අද දවසේ රණ මයුර නර්තනය සඳහා අපට සමාන්තර දායකත්වය ලබා දෙන්නේ. නර්තනය සුභාෂ් ප්‍රභාෂි කලායතනයේ කුමාරකන්ද Blue Box Hotel අධිපති සිසිර වික්‍රමසේකර මැතිතුමා තමයි අනුග්‍රහක දායකත්වය ලබා දී තිබෙන්නේ. රන්මයුර නර්තනය ප්‍රභාෂි කලායතනයේ තමයි මේ නර්තන ශිල්පිනියන් සහභාගී වෙන්නේ. අපට ඔන්න අනතුරුව දකින්නට හැකියාව ලැබෙනවා. අපට මේ හංස රෑන දැක බලා ගන්නට පුළුවන්. දියෙන් කිර වෙන් කරන හංසයෙන් අද ගාලු කොළඹ මහා මාර්ගය අරගෙන ඇති ආකාරය තමයි ධම්මික අපට දකින්නට හැකියාව ලැබෙන්නේ. දිනු රංගායතනයේ ගෝනාපිටුවල දිනු රංගායතනයේ රණ හංස රෑන තමයි මේ පියාසලමින් 115 වන ශ්‍රී ජනනන්දාරාම විහාරස්ත වෙසක් මහා පෙරහැර ආලෝකවත් කරමින් සිටින්නේ. දිනෝ එතනය ඔල මයිටන්නේ ඉතාම ප්‍රවීණ රංගන ශිල්පිනෙක් ඉස්සරහම ඉන්නවා. හංසන දිනෝ එතනේ මේ නර්තන කණ්ඩායම අප ඉදිරියෙන් දැන් ගමන් කරන අවස්ථාව. खावाड़ी මේවා තමයි ખાવાડી කියන්නේ. භක්ති ખાવાડી. දෙනි අය නේත්‍ය රංගායතන ඉදිරිපත් කරන භක්ති ખાવાડી නර්තන කණ්ඩායම තමයි මේ මොහොතේ අපේ ඉදිරියෙන් ගමන් කරන්නේ. දෙනි අය නේත්‍ය රංගායතනයේ අද දවසේ නර්තන රසක් මේ පෙරහැරට කොට තිබෙනවා. ඉතින් අපට දකින්නට හැකියාව ලැබෙනවා. තවත් අපූර්ව භක්ති ખાવાડી කණ්ඩායමක් මේ සඳරු පෙරහැර විචිත්‍රවත් කරමින් ගමන් කරන ආකාරය. කතරගම ඉන්දිය රාජෝත්තරයන් වහන්සේට කරන පූජෝපහාරයක් තමයි මේ ખાවාડી නර්තනය කියන්නේ. ඉතින් අද මේ ખાවාડી කෝඩුව දරාගෙන ખાවාડી රංගනයේ යෙදෙන භක්ති ખાවාડી. ખાවාડી වර්ග ගණනාවක් තියෙනවා. පිරි ખાවාડી, භක්ති ખાවාડી, කෝඩු ખાවාડી, ව්‍යාධි ખાවාડી වර්ග ගණනාවක් තියෙනවා. කතරගම දිව්‍ය රාජෝත්තරයන් වහන්සේට පූජෝපහාරය දක්වන ખાවාડી අංගයක් තමයි මේ භක්ති ખાවාડી. දෙනි අය නෘත්‍ය රංගායතනයේ තමයි මේ ඉදිරිපත් කරන්නේ ખાවාડી නර්තනය.
උත්තගම් නාලක ජයසිංහ මහත්මයා රාණි අදින තමයි අපේ ඉදිරියෙන් ගමන් කරන්නේ. බැටුවර දායකත්වයේ කොළඹ DNS කන්ස්ට්‍රක්ෂන් අධිපති ධනුෂ් අවස්ථාව පරිත්‍යාගය ලබා දීලා තියෙනවා. ලස්සන නර්තනයක් අපිට පේනවා ඉදිරියට පැමිණෙමින් තිබෙනවා. මොනර නර්තනයක් මම හිතන්නේ නේද? මොනර නර්තනයක් ව්‍යාපාරික චාමර ප්‍රියංකද සිල්ලා මැතිතුමා තමයි අනුග්‍රහය ලබා දී තිබෙන්නේ. බණ්ඩාරගම රන්තරු කලායතනයේ බිල් විදහාගත්ත මොනර රෑනක් තමයි එන්නේ. ඉතින් කතරගම රාජපුත්‍රයන් මහත්තයා නර්තනය තමයි මොනර නර්තනය. දැන් මේ ගමන් කරන්නේ ඒ මොනර නර්තනය. බිල් විදහාගෙන ඉතාමත්ම අපූර්වට බණ්ඩාරගම රන්තරු කලායතනය මොනර නර්තනය ව්‍යාපාරික චාමර ප්‍රියංකද සිල්ලා මැතිතුමා තමයි මේ සඳහා දායකත්වය ලබා දී තිබෙන්නේ. සජීවීව පෙරහැර මේ අවස්ථාවේ මෙතන සිට සජීවී වැඩසටහනක් හැටියට පටිගත කරනවා. ඒ වගේම අපි මේ විස්තර ਵਿਚාරය ගෙනෙන තැන සිට තමයි ඒ කාර්යභාරය ඉෂ්ට සිද්ධ වෙන්නේ. ඉතින් අපි කිව්වා හවස් කාලේ ඉඳලම එන්න ඉක්මනට මේ තැන අල්ලගන්න ඇවිල්ලා වෙන් කරගන්න කියලා. මොකද මෙතන තමයි හොඳම තැන. ලස්සන නටන ලස්සනට කුසලතාවයන් පෙන්වන්න කරන තැන. මොකද සජීවී විස්තර ਵਿਚාරයක් මෙතන ගෙනියනවා. ඒ නිසා ඔබට ඉඩහසර ඉඩකඩ ලැබෙනවා. මෙතන සිට මේ සියලුම නර්තන අංගයන් දැක බලා ගන්නට. වෙනදා වනයේ පෙළහර පාන මොනරු රෑන අද මේ ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයේ ඔවුන්ගේ අපූර්වත්වය ඔවුන්ගේ අනසකට යටත් කර ගනිමින් පෙරහැරට අපූර්වත්වයක් එක් කරන ආකාරය අපට දකින්නට හැකියාව ලැබෙනවා. වණ්ඩාරගම රන්තරු කලායතනයේ ඒ රණ මොනර රෑ තමයි මේ පෙරහැරේ ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගමන් කරන්නේ. නැවතත් තවත් අපූර්ව නර්තන අංගයක් දැක බලා ගැනීමේ අවස්ථාව උදා වෙනවා. අපි බලමු දෙනි අය නේත් රංග ආයතන ඉදිරිපත් කරන දීවර නර්තනය තමයි මට දකින්නට හැකියාව ලැබෙන්නේ. නව සංකලනයන් එක්පත් අනමින් නව නිර්මාණාත්මක නර්තනයක් ලෙස පෙරහැරට නර්තනය වෙනුවට අපේ ඉදිරියෙන් ගමන් කරන්නේ. දෙනියාය නේත් රංගායතනය තමයි අද දවසේ ඒ අපූර්වත්වයක් විචිත්‍රත්වයක් මේ පෙරහැරට එක් කරන්නට තමන්ගේ දායකත්වය ලබා දෙන්නේ. දීවර නර්තනය තමයි මේ ගමන් කරන්නේ අපේ ඉදිරියෙන්. දෙනියාය නේත් රංගායතනය ගමන් කරන මේ නර්තනය. මහවත් ඉන්ද්‍රා රංගායතන ඉදිරිපත් කරන භක්ති කාවාඩි නර්තනාංගය තමයි අපට දකින්න හැකියාව ලැබෙන්නේ. ටිකක් වැඩි පහළ ශිල්පිනියන් තමයි මේ නර්තනාංගයේ අපට දකින්නට හැකියාව ලැබෙන්නේ. භක්ති කාවාඩි නර්තනය තමයි අප ඉදිරියෙන් ගමන් කරමින් සිටින්නේ.
පන්නම්ගොඩ විශ්වාදී කලායතනයේ ඉදිරිපත් කරන රණ මයුර නර්තනය තමයි මේ මොහොතේ අප ඉදිරියෙන් ගමන් කරන්නේ. තවත් තුච්චි මොනර රෑනම් අපට දකින්නට හැකියාව ලැබෙනවා. තමන්ගේ අනුස්සත පියාපාවෙන් පෙරහැර කපුරක්යක් එක් කරන ආකාරය පන්නම්ගොඩ විශ්වාදී කලායතනයේ රණ මයුර නර්තනයයි පෙරහැරේ අපි ඉදිරියෙන් මේ මොහොතේ ගමන් කරන්නේ. ශ්‍රී විෂ්ණු දේව ප්‍රතිමා වරකට රථය අප ඉදිරියෙන් ගමන් කරනවා. හිරුන් පුතා දේව යාත්‍රාව ඉසුරු නලෙන්ත මැතිතුමා තමයි මේ අනුග්‍රහක දායකත්වය ලබා දී තිබෙන්නේ. මීළඟට විෂ්ණු දේව ප්‍රතිමාව රැගත් රථය පිටුපසින් තවත් ආකර්ශනීය දර්ශනීය නර්තන කණ්ඩායමක් ගමන් කරනවා. ඒ තමයි බණ්ඩරවත්ත තරු රංගායතනයේ කෝලට්ටම් නර්තන කණ්ඩායම. තොටගමුව සිරි රහල් කලායතනයේ ඔයිලාට්ටම් නර්තනය තමයි මේ මොහොතේ අපේ ඉදිරියෙන් ගමන් කරමින් සිටින්නේ. තොටගමුව සිරි රහල් කලායතනයේ නියෝජනය කරන ශිල්පිනියක් තමයි අද දවසේ ඒ අපූර්ව විශේෂාංග ඉදිරිපත් කරමින් ඔයිලාට්ටම් නර්තනයේ පෙරහැර විචිත්‍රවත් කරන්නට ඔවුන්ගේ දායකත්වය ලබා දෙන්නේ. අප ඉදිරියට පැමිණෙන්නේ කතරගම දේව ප්‍රතිමා වරකට රථයයි. එනිස පුතා දේව යාත්‍රාව අශෙන් ශාමින්ද්‍ර මැතිතුමා තමයි මේ සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දී තිබෙන්නේ. අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ කතරගම දේව ප්‍රතිමා රැගත් රථය කතරගම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ වැඩම කරවන රථය ගෙනස පුතා දේව යාත්‍රාවේ අශෙන් ශාමින්ද්‍ර මැතිතුමා තමයි මේ සඳහා සදාතර අනුග්‍රහ ලබා දී තිබෙන්නේ. හික්කඩුව නාගරික මන්ත්‍රී සංජීව මන්ත්‍රීතුමාගේ අනුග්‍රහය ලැබපු කණ්ඩායමකුත් අප ඉදිරියට පැමිණ බව අපි මතක් කරන්න ඕනේ.
වහලවල් උඩ ඉඳගෙන පවා පෙරහැර නරඹන ආකාරය ඒ තරමට අති විශාල ජනකායක් අද මේකට පිට එක්කඩුව නගරයට අමිලා ඉදිරියට කියන අපි ගොඩ ගෞරවයෙන් පිටත් කරනවා විශාල පිරිසක් අද එක්කඩුව නගරයට ඇවිල්ලා මේ පෙරහැර දක්වනවා ගන්නට 115 වෙනි පෙරහැර අප ඉන්දියාවේ ගමන් කරන්නේ එතෙන් අපි නැවතත් මේ සඳහා සහයෝගය ලබා දුන්නා. බලපෑ ජනතාවට අපේ ගෞරවනීය සභාව කරනවා. ඒ වගේම හික්කඩුව නගර සභාව, හික්කඩුව නගරාධිපති, නගරේ ප්‍රධාන පුරවැසියා, අධිෂ්ඨ යසස්සින් බඩකන්ද නැත්නම් කොමුණ සියලුම නාගරික මන්ත්‍රීවරුන් නගරසභා කාර්ය මණ්ඩලයේ අපි මේලාට ගෞරවයෙන් සිදු කරනවා. ඒ වගේම හික්කඩුව පොලිස්ථාන ප්‍රියංකර මැතිතුමා ප්‍රමුඛ සියලුම පොලිස් නිලධාරී මහත්මයා විශේෂයෙන්ම වර්තමාන මන්ත්‍රී පොලිස් නිලධාරී මහත්මයාට අපි ව්‍යවස්ථාවේදී ගෞරවයෙන් ජනනාරාම න්‍යායස්ථ සමිතිය ව්‍යවස්ථාවේදී ගෞරවනීය සුභියා කරනවා. තාමත් මහලවල් මුද නගර තමයි පුරාණ බලන්නේ. ඉතින් තියෙනවා. තාමත් වහලවල් වලින් බහින්න නම් ඉඩක් නැහැ. ඒකයි තමයි තාමත් පුරාණ එකම නාගන්නට. ඉතින් ආදරණීය හිතෝනේ කතා කළා මම Yes. අපට කතා කරලා මම නායසිරි ධම්මික වගේ ආදරණීය නිවේදිකාව ගුවන්විදුලි නිවේදිකා නදීෂා අතුරුලිය බොහොම අමාරුවෙන් තමයි අද සහභාගී වුණේ. අය වැඩ දහසක් තිබීරි තමයි නදීෂා මේ දවස් දෙකේම වැඩ කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඉතින් අපිට අවස්ථාව ලබා දුන්න නදීෂා අද මේ හික්කඩුව පෙරහැරට එන බව සීනිකම පෙරහැර මම හිතන්නේ මතකයි. එතකොට නදීෂා හිටියේ ITM එකේ. ඒ දවස්වල සියලුම අපි ලස්සන කල්ලාන් බඩ ගමන් කරන්නේ. අපේ ඔටලෙක්ස් බලපිටිය සජීවී විකාශය අද ඉතා සුවිශේෂ අන්දමට අපිට සම්බන්ධ වුණා. විස්තර කථනය ගෙනෙන මෙම ස්ථානයේ සිට ඔටලෙක්ස් බලපිටිය සජීවී නිල ෆේස්බුක් පිටුව ඔබට දැක බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් නදීෂා අභිමානීය ප්‍රෞಢව ඉතිහාසයකට ඔරොන්කම් කියන ශ්‍රී ජනමන්තාරාම විහාරස්ථානයේ 115 වන පෙරහැර මංගල්‍ය වෙසක් දෙවකල සමරමින් ගමන් අභිමානීය වීදි සංචාරය පෙරවෙන දවසේ ඔඩෙල්ස් වීඩියෝ ටීම් සමග කතා කරගනිමින් සජීවී විස්තර විචාරය අද ඔබට ගෙනාවා. පෙරහැර මංගල්‍ය මහතාලේ අද අවසන් අධ්‍යයනය තමයි ඔබ අපත් මේ ක්‍රමයෙන් ගමන් කරමින් සිටින්නේ. සමාප්තිය තමයි අපි දැන් සටහන් කරන්නේ. නදීෂා පෙරහැරේ සමාප්තිය සටහන් කරනකොට අති විශාල ජනකායක් හික්කඩුව පුරවරේ මම හිතන්නේ ඇඟිල්ලක් ගහන්න බෑ. විශාල එකම හිස් ගොඩක් බවට පරිවර්තනය වෙලා වෙනයි මේ වගේ හික්කඩුව ඓතිහාසික හික්කඩුව පුරවරේ මේ වාසනාවන්ත සංගම අපිට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ සබා දහමේ ආශිර්වාදය, බුදු දහමේ ආශිර්වාදය, සබා දහමේ ආශිර්වාදය, සියලු දෙවියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම මේ පෙරහැරට ලැබී තිබෙන බව අපි බොහොම සතුටින් මතක් කිරීමට කැමතියි. මම හිතන්නේ මේක තමයි සබා දහමේ ආශිර්වාදය කියලා අපි ජීවත් කරන්නේ. නදීෂා 115 වන ශ්‍රී ජනනන්දාරාම විහාරස්ථ මහා වෙසක් පෙරහැර අති සාර්ථකව අද සවස් කාලයේ වීදි සංචාරය ආරම්භ කරමින් ආදරණීය වැතිමතුන්ගේ සිහින යථාර්ථයක් බවට කරමින් අභිමානීය ප්‍රෞಢ වූ ඉතිහාස
උරුමකම කියා පාමින් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ හික්කඩුව පුරවරයේ සිට වීදි සංචාරය කරන මොහොතේ අප ඔඩෙල්ස් වීඩියෝ ටීම් සමගින් අත්වැල් බැඳ ගනිමින් සජීවී විස්තර විචාරය ඔබ වෙත ගෙන ආවා. ඉතින් අද දවසේ අප පෙර සඳහන් කළාසේම උඩරට පහතරට සබරගම නර්තන සම්ප්‍රදායන් චිත්‍රයේම සංකල්පය කර ගනිමින් නව නිර්මාණාත්මක නර්තන අංග රසක් සමගින් අත්වැල් බැඳ ගනිමින් ඔබ වෙත ගෙන ආමේ 115 වන ශ්‍රී ජනනන්දාරාම විහාරස්ථ වෙසක් මහ හැරේ අවසානය සමාප්තිය සනිටුහන් කරන්නට අවසරයි අපට ත්‍රිවිධ ඔතබඩනු සුබර අනාගතයකට උරුමකම් කියන්නට වාසනාව ලැබේවා ප්‍රාර්ථනා කරමින් සමකන්නා මොහොතේ ප්‍රාර්ථනා කරනම් සැමට ආයු රක්කන්තෝ ආපදා ආයුබ වේවා. අපට කතා කළ මම ඔබේ හිතවත් වේදක දයාසිරි ධම්මික මාත්‍රපකට සම්බන්ධ වුණා ගුවන් විදුලියේ ප්‍රවීණ නිවේදිකාවක් නදිෂා අතුරුලිය. එහෙනම් අපි අද දවසේ මේ අතිවිශිෂ්ට උත්කෘෂ්ඨ අවස්ථාවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හික්කඩු පුරවරේ රැඳී සිටින වෙලාවේ අපි ඔබෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ. අපි කරනවා ඔබ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අප මෙසෙන් සමුගන්නවා සියලු සත්‍යෝ නිරුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ විකාශය අපි මෙතනින් නිමාවට පත් කරනවා. තෙරුවන්